මේ කාරණාව චමුදිත ඉතාම පැහැදිලි. මෙතන තියෙන්නේ සම්පූර්ණ මහජනතාවගෙන් කොල්ල කෑමක්. ඒ කියන්නේ මේ ආණ්ඩුව කරේ බාල ගල්ලංගුරු ගෙන්නුවා. බාල ගල්ලංගුරු ගෙන්නලා දැන් අර අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදුලි ප්‍රමාණය නිෂ්පාදනය කෙරෙන්නේ නැහැ. එතකොට ඒ අඩුපාඩුව පියව ගන්න ඩීසල් දහනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ ඩීසල් දහනය කරන්න යන පාඩුව මේ තෙල් මිල වැඩි කළා මහ ජනතාව පිට පටවලා තියෙනවා. ඒ කියන්නේ මේ කොල්ල කෑමක් කරන්නේ. කොල්ල කෑමක් කරන්නේ. මේ වැඩි කරන්න බෑ කියලා කියන්නේ බොරුවක්. ගල්ලංගුරු වලින් අපි දන්නේ නැහැ කොයි විදිහට මේ කට්ටිය කොමිස් මුදල් ගත්තාද මොනවා කරාද කියලා. ඊළඟ ආණ්ඩුවේදී ඒක ඔප්පු වෙයි කොහොමද කාගේ සාක්කුවටද ගියේ කොයි තරම් ගල්ලංගුරු වලින් හොරකම් කරලා තියෙනවද කියලා. 2029 ඔබේ ආණ්ඩුවක් ආවොත් ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ නායකත්වයේ දරන ආණ්ඩුවක් ආවොත් අනිවාර්යෙන්ම ගල්ලංගුරු පිළිබඳ ෆයිල් එකක් ඕගොල්ලෝගේ නාමල් රාජපක්ෂගේ මේ ජීප් එකේ V8 එක පිටිපස්සේ තියාගෙන ඉන්නේ. අපි ජීප් වල V8 වල තියාගෙන ඉන්නේ නැහැ. ඔයගොල්ලෝගේ ෆයිල් එක තියෙන්නේ. අපි මේ වෙනකොට පැමිණිල්ල කරලා ඉවරයි. අවශ්‍ය ස්ථානවලට පැමිණිලි කළා ඉවරයි. නෑ මම අහන්නේ 2029 ආණ්ඩු වෙනසක් ඇති වුණොත් පොදු ජන පෙරමුණේ ආණ්ඩු වෙනස ඇති වෙනකොට අවශ්‍ය පැමිණිලි මේ වෙනකොට මේ අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවටත් ඒ වගේම අපරාධ විමර්ශනාංශයටත් ඒ පැමිණිලි ඒ කියන්නේ සිදු කළා තියෙනවා. මේ තෙල් මිල අඩු කරන්න බැරි මේ අය කියන්නේ දැන් ඇමරිකන් ඩොලර් 80 සීමාවට ඇවිල්ලා තියෙනවානේ. ඒ කියන්නේ මේකට මාස 3කට පෙර